හයි මම තව අලුත් vlog එකක් අරගෙන ආවා. අද මං යන්න හදන්නේ Isle of Wight කියලා පැත්තකට. ඇත්තටම මම ටිකට්ස් කලින් Uber එකෙන් බුක් කරලා තිබ්බේ. ස්ටේෂන් එකට ගිහිල්ලා ටිකට්ස් අරගත්තා. මෙහෙම තමයි මගේ ට්‍රේන් රයිඩ් එක උනේ. ඇත්තටම ස්ටේෂන් එකේම මං කොෆිත් අරගත්තා. මං යාළුවෙක් එක්ක තමයි ගියේ. අපි මේ යන්න හදන්නේ මුහුදු පැත්තකට. ඒක පොඩ්ඩක් දූපතක් වගේ නිසා අපිට ෆෙරි රයිඩ් එකකුත් තිබ්බා. අපි ටිකක් කලින් ඇවිත් හිටිය නිසා අපි මෙහෙම පින්තූර ගත්තා. කොහොම හරි එදා එච්චර අවුව නැති දවසක්. ඒ නිසා හොඳයි. කොහොම හරි අපිට විනාඩි 10ක් විතර බලාගෙන ඉන්න උනා වාහන දාලා ඉවර වෙනකම්. එදා හරිම හුළඟ දවසක්. ආසත් මේ වගේ චුට්ටක් කළු කරලා තිබ්බේ. මෙන්න මේ විදිහට හරිම ලස්සනට බෝට්ස් නවත්තලා තිබ්බා. එතන හරි ඊට පස්සේ අපි යන්න ගත්තා. අපිට මේකත් පැයක වගේ කාලයක් යන්න තිබ්බා. කොහොම හරි හිමිට ගියා. ඇත්තටම මැද්දකදී පොඩ්ඩක් වහින්න ගත්තා. අපි උඩම හිටියේ. වැස්ස නිසා අපි පහළට ආවා. අනිත් හැමෝමත් එක්ක. මගේ නම් ලොකු කැමැත්තක් තිබුණේ නැහැ පහළට යන්න. ඒත් යන්න වුණා. කොහොම හරි වැස්ස පටන් ගන්න කලින් මෙහෙම පින්තූර ටිකකුත් ගන්න පුළුවන් වුණා. කොහමද අපි එන්නෙත් මේ විදිහටම තමයි. හැබැයි හවස් වුණාම කළුවර වෙන නිසා අපි වැස්ස පායපු ගමම ආපහු උඩට ආවා. මොකද එතකොට තමයි ලස්සනට පේන්නේ. අපිට ඕනේ උනේ මෙන්න මේ පේන නීඩල්ස් එන්න තමයි. මොකද අපි එතන ගොඩක් ප්ලෑන් කරගෙන හිටියා කරන්න දේවල් ටිකක්. කොහොම හරි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කියලා හිතාගෙන ආපු දෙයක් තමයි මේක. මොකද අපි වීඩියෝස් වල ගොඩක් දැකලා තිබ්බා මේකේ උඩටම ගියාම හරිම ලස්සනට මුහුද පේනවා. උඩට නගින ටිකේ තමයි මෙහෙම ගස් එක්ක යන්න තිබුණේ. ඊට පස්සේ කෙලින්ම මුහුද පැත්තට තමයි අපි ගියේ මෙන්න මේ විදිහට. ඇත්තටම මේකට නම් චුට්ටක්වත් බය හිතෙන්නේ නැහැ. උනට මට බය හිතිලා වගේ පෙනුනට කොහොම හරි මේක හරිම ලස්සනයි. මුහුදත් හරිම ලස්සන කොළ නිල් පාටකට පෙනුනේ. මෙතන බීච් එකත් හරිම ලස්සනයි. හැබැයි කවුරුත් එහෙම ලොකුවට වතුරට එහෙම යන්නේ නැහැ. අපිත් ඉතින් ගියේ නැහැ. ඇත්තටම ෂූස් ගලවලා යන්න හරිම කරදරයි නිසා එහෙම ගියේ නැහැ අපි. කොහොම හරි මේ වටේ ලස්සන අපිට බලන්න ඕන නිසා අපි මෙහෙම බැලුවා. ඇත්තටම මෙතනට නීඩල්ස් කියලා කියන්නේ ගල් ටිකක් තියෙන විදිහක් නිසා ඒක ඇත්තටම බලන්න නම් මුහුද මැදට ටිකක් යන්න ඕනේ. අපි මේ බීච් එකේ හිටියේ කියන්නේ මේ අයිලන්ඩ් එකේ අපි ආපු පැත්ත නෙමෙයි තනිකරම අනිත් පැත්තේ අපි දැන් ඉන්නේ. මේක අයිලන්ඩ් එකක් කියවට ඇත්තම ටිකක් ලොකු අයිලන්ඩ් එකක්. ලොකු කියන්නේ එච්චරම ලොකු නැහැ. ඒත් අපි දැන් බෝට් එකේ ඉඳන් මේ පැත්තට එන්නත් බස් එකේ එන්න උනා ටිකක් මං හිතන්නේ විනාඩි 15ක් 20ක් විතර දුර ආවා. කොහොම හරි මේ පැත්ත හරිම ලස්සනයි. මේ ලොකු කඳු තියෙනවා. මේ පැත්තට එන මගත් අර ෂීප්ලා අශ්වයෝ ඒ වගේ ලස්සන ෆාම්ස් තිබ්බා. අපිට බස් එකේ එද්දිත් පෙවුණා. හැබැයි බස් එකේ නම් අර ලස්සනට පේන තැන නෙවෙයි අපිට හම්බුනේ. නිසා ලොකුවට වීඩියෝස් ගන්නත් බැරි වුණා කට්ටිය හිටපු හින්දා. ඒත් වීකෙන්ඩ් එකක් නෙමෙයි නිසා එච්චර ගොඩක් කට්ටිය හිටියේ නෑ. මේ ගානට පේනවද නැහැ. මේ හරියට ෆාම්ස් තියෙනවා කියලා අපිට මැප් එකේ පෙන්නවා. ඒත් එහෙම බලන්න යන්න පුළුවන් ෆාම්ස්ද කියලා අපි දන්නේ නැති නිසා අපි එහෙම ලොකුවට ඒකට යන්න ඕනේ කියලා හිතුවේ නෑ. ඒ පාරේ එනකොට අපිට පේන්නම අශ්වයෝ හරක් එහෙම ඉන්නවා. කොහොම හරි අපිට මේම මුහුද දැක්කට පස්සේ අපි ප්ලෑන් කරගෙන නෙමෙයි ආවේ. නීඩල්ස් බලන්න යන බෝට් රයිඩ්ස් තියෙනවා. අපි හිතුවේ ඒක බුක් කරන්න ඕනේ කියලා. හැබැයි අපි ආවට පස්සේ තමයි දැනගත්තේ ඒක බුක් කරන්න ඕනේ නැහැ. අපිට එවලෙම පේ කරලා යන්නත් පුළුවන් කියලා. කොහොම හරි අපේ ප්ලෑන් එකේ තිබුණ නැහැ ඒ රයිඩ් එක යන්න. ඒත් අපිට මෙතන මේ ලස්සන දැක්කට පස්සේ ඇත්තටම වෙලාවක් තිබුණා. අපි හරිම උදෙන් ආවා. අපිට වෙලාව මදි වෙයි කියලා හිතලා. ඒත් ඇත්තටම නම් එච්චර පරක්කුනේ නෑ අපිට එන්නත්. ට්‍රේන්ස් උත් හැම එකම හරිම වෙලාවට ආවා. කොහොම හරි ඊට පස්සේ අපි මේක දැක්කට පස්සේ තීරණය කළා අපි මේ බෝට් රයිඩ් එකත් යනවා කියලා. ආපු එකේ ඇත්තටම නීඩල්ස් උත් බලලා යනවා කියලා අපි හිතුවා. මොකද ඇත්තටම අපි මුලින් නම් හිතුවේ නෑ මෙච්චර වැහි දවසක් එයි කියලා. ඒ නිසා අපි ප්ලෑන් කරේ අවුවේ වැඩිය යන්න නැති ඇක්ටිවිටීස්. හැබැයි දැන් ඇත්තටම අවුවත් නෑ වහින්නෙත් නැති නිසා අපි හිතුවා එහෙනම් අපි ඒකත් කරනවා කියලා. කොහොම හරි අපි බෝට් රයිඩ් එකක් ගියා. මෙන්න මේ ගල් නිසා තමයි එතනට නීඩල්ස් කියලා කියන්නේ. අපි ඒකත් බැලුවා. කොහොම හරි ආපහු යන්න ඕනේ ආපු විදිහටමයි. ඒ නිසා අපි ඒ විදිහටම ආපහු ගියා. කොහොම හරි ඒ ළඟම පොඩි view point එකක් තිබ්බා. අපි එතනටත් ගියා. මේ ඔක්කොම ඉවරුනාට පස්සේ ඇත්තටම කොෆි එකක් බොන්න ඕනේ වෙලා තිබුණා. ඉතින් අපි කොෆි එකකුත් අරගෙන අපේ ෆෝන්ස් උත් පොඩ්ඩක් charge කරගත්තා. ඊට පස්සේ අපි දවල්ට කාලා දවල් වෙලා වුණාට පොඩ්ඩක්වත් අවුව නැති නිසා ඒ පැත්තේ තිබ්බ ලස්සන කන්දක් වගේ තැනක් අපි දැක්කා. ඒ පැත්තේ මේ වගේ හරක් ඉන්නවත් දැක්කා. හාවොත් හිටියා. ඇත්තටම හාව නම් අපේ ළඟටමත් ආවා. ඒ නිසා අපි හිතුවා මේ පැත්ත ලස්සන ඇති කියලා අපි පොඩ්ඩක් මේ පැත්තේ ඇවිදිනවා කියලා හිතුවා. මොකද ඒ පාර එහෙම ලොකුවට වාහන යන පාරකුත් නෙමෙයි. හැබැයි ටුවර් බස් එකක් නම් ගියා. ඒත් අපි ඇවිදගෙන ගියා. මොකද අපිට එහෙම ලොකු දුරක් යන්නේ නැති නිසා. කොහොම හරි අපි ඒක කන්ද වගේ එකේ උඩටම ගියා.
ගියාම මෙන්න මේ විදිහට තමයි ලස්සන view එකක් තිබ්බේ. අර ඈතින් පේන පොඩි ගල් ටික තමයි අපි ඉස්සෙල්ලා නීඩල්ස් කියලා අපේ බෝට් එකේ එතනින්ම අරගෙන ගියේ. ඒක මෙතනට පේන්නේ මෙන්න මේ විදිහට. ඇත්තටම අපි මෙච්චර උඩට එන්න පැයක් විතර ඇවිත්තා. ඒ වුණාට අවුව නැති නිසා අපිට එහෙම ලොකුවට මහන්සි දැනුන්නේ නැහැ. හැබැයි ගොඩක් තිබ්බහනම් දැනුණා. හින්දා අපි හිතුවා අනිවාර්යෙන් පහළට ගියාම නම් තව කොෆි එකක් බොන්නම ඕනේ කියලා අපි ස්පාර්ක්ලින් වෝටර් නම් අරගෙන ගියා. ඇත්තටම නෝමල් වෝටර් තිබුණේ නැහැ. ඒක නිසා ස්පාර්ක්ලින් වෝටර් අරන් ගියේ. ඒ වුණාට මම එහෙම ලොකුවට කැමති නැහැ. ඒ නිසා අපිට ඇත්තටම ටිකක් මහන්සි දැනුණා. මහන්සි කියන්නේ වතුර තිබ්බහ දැනුණා. ඒත් ඒ පැත්ත හරිම ලස්සනයි. ගොඩක් හුළඟයි. මොකද අපි උඩ නිසා වෙන්නේ නැති. කොහොම හරි එතනට මෙන්න මේ විදිහට හැම පැත්තම හරිම ලස්සනට පේනවා. මේ පැත්තේ තව ලස්සන කරන්න දේවල් ඇත්තටම ගොඩක් තියෙනවා. තව රයිඩ්ස් එහෙම ගොඩක් තියෙනවා. ඒත් අද වැස්ස නිසා සමහර රයිඩ්ස් අමතලා තිබ්බේ. මං හිතන්නේ කොහොමද අපි එහෙම ඒව කරන්න නෙමෙයි හිතාගෙන ආවේ. මොකද අපි හිතුවා අපි මේ ප්ලෑන් කරපු දේවල් වලට මීට වඩා වෙලාව ගොඩක් යයි කියලා. ඇත්තටම නම් එච්චර වෙලා ගියේ නැහැ. කොහොම හරි අපි මෙතන හරිම හුළඟයි ලස්සනයි නිසා ටිකක් වෙලා හිටියේ අපි හැමෝම. ඊට පස්සේ හවස් වේගෙනත් එනවා. වගේම අපි බුක් කරපු ට්‍රේන්ස් උයි අර ෆෙරි රයිඩ් එකේ වෙලාව ලඟ වෙගෙන ආපු නිසා මොකද අපිට මෙතන ඉඳන් එතනට බස් එකේත් යන්න ඕනේ. ඒ නිසා අපි හිතුවා දැන් අපි යන් කියලා. මොකද මිස් කරගන්න නම් පොඩ්ඩක් බයයි. ඊට පස්සේ අතරම අපි ගෙදර ආවා. එහෙනම් මේ vlog එක ඉවරයි. තව අලුත් vlog එකක් අරගෙන එන්නම්. එතකන් bye.